ඇයි පෙට් ෆුඩ් එකක් දිරවන්න ඕනේ කියලා අපි ප්‍රේක්ෂකයන් අහුවොත් එහෙම ඒගොල්ලෝ කියයි මේ ආහාරවල තියෙන පෝෂක දිරවන්න නැතුව අපේ ඇඟට උරා ගන්න බෑ. ඒකයි ජීර්ණය වෙන්නේ නැත්නම් දිරවන්නේ ඒකයි. ඒ දිරවන එක හරියට වෙන්නේ නැත්නම් අශාන් අපිට කොච්චර ප්‍රෝටීන් තියෙනවක්වත් කොච්චර මේදේ තියෙනවක්වත් ඇති වැඩක් වෙන්නේ නැහැ. තුන්වෙනි කාරණේ තමයි අශාන් වැදගත්ම දේ මල පහවල ස්වභාවය. ස්ටූල් ක්වොලිටි එක කියලා අපි කියනවා. දැන් අශාන් කියපු කාරණේම තමයි මේ සමහරු කියන බඩේ ලියනවා. සමහරු කියන මල පහ දැම්මම ડોක්ටර් කෑවට වඩා වැඩි ප්‍රමාණයක් ගියා කියලා උල්ල. ඇයි ඒ? මල පහවල ක්වොලිටි එකෙන් කියන්න පුළුවන් ඔයාගේ පෙට් ෆුඩ් එක හොඳ එකක්ද නැද්ද කියන එක. ඊළඟට අපි දන්නවා ආහාර පිළිබඳ අපිට සුරක්ෂිතතාවයක් තියෙන්න ඕනේ. මේ පැක් එකක් ඇතුළේ දාලා එළිය ලේබල් එකක් ගහලා එවපු පමණින්ම අශාන් මේක ඇතුළේ සුරක්ෂිතතාවයක් අපිට හිතා ගන්න බෑ. හරිද? එහෙනම් අපි දැනගන්න ඕනේ මේකට කොච්චර පරීක්ෂණ කරලා තියෙනවද? දැන් මම නියෝජනය කරන රොයල් කැනින් අපි ප්‍රංශයෙන් ආනයනය කරන්නේ සමාගමේ සල්මොනෙලා කියලා තියෙන අතර මාෂාන් මේ විස බීජයක් ඒක ඇදුනොත් එහෙම ඒ විස බීජ බැක්ටීරියාව ගියොත් එහෙම සතුන්ට ඉතා විශාල වශයෙන් බඩේ අමාරු හැදෙනවා. අපේ ආශාන් සතියකට සල්මොනෙලා පරීක්ෂණ 500ක් කරනවා. අපේ විද්‍යාගාරය ඇතුළත අපේ රසායනාගාරය ඇතුළත අපේ නිෂ්පාදනාගාරය ඇතුළත ඊළඟට ගත්තොත් එහෙම අපේ මේ පෙට් ෆුඩ් වල තව හැදෙන්න පුළුවන් දෙයක් තමයි ආශාන් මේ ඇෆ්ලාටොක්සින්ස් කියලා අපි කියනවා. නැත්නම් මයිකෝටොක්සින් කියන. අපි දන්නවනේ ඕනේ ආහාරයක් තිබ්බොත් පුස් බැඳෙනවනේ. ඔව්. මේ පුස් වලින් ආශාන් හැදෙනවා විෂ දූලකයක් නැත්නම් විෂ රසායනයක් අපි ඒවට කියන මයිකෝටොක්සින්ස් කියලා. මේ පෙට් ෆුඩ් වල තියෙන මයිකෝටොක්සින් එකට අපි කියනවා ඇෆ්ලාටොක්සින් කියලා. ඔබේ සතාගේ අක්මාව ඉතා විශාල වශයෙන් විනාශ කරන්න පුළුවන් සහ ඔබ බ්‍රීඩර් කෙනෙක් නම් ඔබේ සුරතලාගේ බ්‍රීඩින් පර්ෆෝමන්ස් ක්‍රොස් වෙන්නේ නැහැ කියනවා. මෙයාට පැටව හරියන්නේ නැහැ කියනවා. ඒව ගොඩක් වෙනස් වෙන්න පුළුවන් අශන් මේ ඇෆ්ලාටොක්සින් හින්දා. ඒක නිසා ඔබ දෙන පෙට් ෆුඩ් එක කොච්චර පරීක්ෂාවන්ට ලක් කරාද කියන එක අපි සැලකිලිමත් වෙන්න ඕනේ.